හායි ළමයි. ගොඩක් අයට කියනවා අද මට ඩයට් එක මිස් වුණා. මට ආයෙමත් කන්න හිතෙනවා. පරණ කාපු දේවල් කන්න හිතෙනවා. තේ එකක් බිව්වා නම් හොඳයි වගේ මේ අපිට ළමයිට තියෙන ප්‍රශ්න. මේ වගේ දේවල් සාමාන්‍යයෙන් වෙන්නේ ළමයි අපේ අවුරුදු ගාණක් අපේ මයින්ඩ් එක සහ බොඩි එකේ කැම රටාවට පුරු වෙලා තියලා අපි අලුත් පාත් එකකට ගියාම ඒක ඇඟට අල්ලගන්න ටිකක් කල් යනවා. අපේ මයින්ඩ් එකට උරු කරගන්න ටිකක් කල් යනවා. ඉතින් අපි කොච්චර අපි ඒ ට්‍රැක් එකේ ඉඳලා අපි ඩයට් එක කොච්චර කරන්න try කරත් අපි පොඩ්ඩක් හරි මයින්ඩ් එකෙන් එහා මෙහා වුණොත් අපේ කියන්නේ මනස අපි ඩයට් කරනවා අපි ව්‍යායාම කරනවා කියන එකෙන් අයින් වුණොත් අපි මේක කරන්න ඕනි කියන මානසික මට්ටමින් අයින් වුණොත් අපි ටග්ගල අර ඩයට් එකෙන් එළියට යනවා. ආයෙමත් අර පරණ ඉන්න සතාම අවදි වෙලා අපි ඔටෝමැටිකලි ඒ විදිහටම ආයෙ කන්න පුරුදු වෙනවා. ඒක නිසා අපි හැම වෙලේම අපි කරන දේ සහ අපේ ටාගට් එක ගැන උදේ පාන්දර නැගිට ගමන් හිතන්න අපි යන්නේ ඇඟ හදන්න අපි නිරෝගී කරන්න අපි weight loss කරන්න යන්නේ මෙන්න මේ නිසා අපිට මේ විදිහට කන්න බොන්න ඕනි කියන එක උදේ පාන්දරම හොඳට මනසට දාගන්න. එතකොට අපිට යන්න පුළුවන් ඩයට් එක කරනවා කියන එකත් ලේසි නෑ. හොඳට මනස ශක්තිමත් කෙනෙක් තමයි ඩයට් එකයි ව්‍යායාමයි හරියට කම්මැලි නැතුව හොඳට කරන්න පුළුවන්. ඒකට හොඳට මනස ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් අපි ඒ ටීම් එකට තමයි වැටෙන්න ඕනේ. ස්තුතියි.